වැඩි වුණා කියලා කියන්නේ තිබිලා තියෙන්නේ කොහොමද? අඩුවෙන්. ගර්ල් කෙනෙක් බොයි කෙනෙක් අතර තියෙන ආදරේ උපරිමයෙන්ම තිබුණත් නැත්තම් ලාවට දේ ලව් එක තිබුණේ. කොහොමද ඒක මනින්නේ කියලා මං ඔයාලට ක්‍රමයක් කියලා දෙන්න. ඒ ලව් කරන අය අතරේ කියනව නේද මම ඔයාට තිබුණු ආදරේ දැන් ඉස්සරටත් වැඩිය ගොඩාක් වැඩි වෙලා කියලා. වැඩි වුණා කියලා කියන්නේ තිබිලා තියෙන්නේ කොහොමද? අඩුවෙන්. අන්න ඒ වගේ තමයි ළමයි රටක නිමවුම වැඩි වුණා කියලා කියන්නේ උපරිමේ නෙමෙයි තිබිලා තියෙන්නේ අඩුවෙන් තිබිලා තියෙන්නේ. ඔයා හිතන්නකෝ මේක ආදර හැකියා මායිම කියලා. හැබැයි මේක ආදර හැකියා මායිම නෙමෙයි ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කර්ව් එක. නිෂ්පාදන හැකියා මායිම. එතකොට මේ තියෙන්නේ නිෂ්පාදනයේ උපරිමේ. එතකොට මෙතන තිබුණා නම් වැඩි වෙන්නේ නැහැ නේ. එතකොට නිමවුම වැඩි වුණා කියලා කියන්නේ අඩුවෙන් තිබිලා තියෙන්නේ. ආදරේ වගේ තමයි ළමයි. හැබැයි මේක නිෂ්පාදන හැකියා මායිම. ආදර හැකියා මායිම නෙමෙයි. ආදර හැකියාවෙනුත් අපිට ඔය වගේ විශ්ලේෂණ කරන්න පුළුවන්. Econ Business Studies. ප්‍රියන්ත දිසානායක